හායි එන්න අද කරවෙල් සම්බෝලයක් හදන්න. මුලින්ම අපි කරන්න ඕනේ කරවෙල් ටික මේ විදිහට හීනෙට ලියා ගන්න එක. ඊට පස්සේ කරවෙල වලට කහයි ලුණුයි ටිකක් දාලා ඒ ටික අත ගාලා ටිකක් වෙලා තියලා තමයි තෙලෙන් මේ ටික බැද ගන්න ඕනේ. ගොඩක්ම කර වෙනකම් බදි ගන්න ඕනේ. මේ ගානට යවම ඇති. ඒ ටික බැදෙන අතරේ මම රටලුණුයි තක්කාලි ආමිරිසුයි කපලා ගත්තා. ඒ ටිකට අර බැදගත්ත කරවෙල ටික මේ විදිහට එකතු කරලා දෙහි චුට්ටකුයි ලුණු චුට්ටකුයි මම එකතු කරා. ලුණු වැඩිය දැම්මේ නෑ මං කලින් දාගත්ත හින්දා. හරිම ලේසි මේක හදාගන්න, වැඩි වෙලා යන්නේ නෑ. ඒක උණුවෙන්ම කන්න තියෙනකොට තමයි ගොඩක්ම රස. ඉස්සර අපේ අම්මා හදන කෑම වලින් මං ආසම කෑමක් තමයි මේක. තව දෙයක් කියන්න අමතක වුණා. මේකට දෙහි චුට්ටකුයි ලුණු චුට්ටකුයි අනිවාර්යයෙන්ම දාගන්න. මාත් දෙහි ලුණු එකතු කරා. හැබැයි ඒක වීඩියෝ වෙලා නැහැ. ඉතින් ওই ටික තමයි අපි එදා උදේට හදාගත්තේ. පරිප්පුයි සාලු මාළු මිරිසටයි කරවෙල සම්බෝලයි. ඉතින් ඔයාලත් මේක හදලා බලලා රස මට කියන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.